අද අපි මුලින්ම කතා කරමු සෆාය ගැන. එහෙම නැත්නම් කොරන්ඩම් ෆැමිලි එකේ අයත් මොනවද ජෙම්ස්ටෝන් කියලා. ඉතින් මම මෙතන මල්ටි කලර්ස් වලින් සෆාය රේන්ජ් එකක්ම අරන් ඇවිල්ලා තිනවා. බ්ලූ සෆාය, යෙලෝ සෆාය, පින්ක් සෆාය, වයිට් මේ වගේ මල්ටි කලර්ස් වලින් මෙතන ජෙම් ලොට් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මම මේ තනි ගල් වශයෙන්ම මෙතන ඔයාලට ලොට් එකක් විදිහටත් මෙතන මම ඔයාලට පෙන්වන්නම් මොනවද කොරන්ඩම් ෆැමිලියට එහෙම නැත්නම් සෆාය රේන්ජ් එකට අයිති වෙන ජෙම්ස්ටෝන්ස් මොනවද කියලා. ඉතින් මේ මගේ අතේ තියෙන ජෙම්ස්. ඉතින් ඔයගොල්ලන්ට මම එකින් එක පෙන්වන්නම් කොහොමද කොරන්ඩම් එහෙම නැත්නම් සෆාය ගලක් අඳුරගන්නේ කියලා. ඉතින් මුලින්ම සෆාය ගලක් එහෙම නැත්නම් ඔයා කොරන්ඩම් ෆැමිලි එකේ සෆාය ගලක් අඳුරගන්න අවශ්‍යයි නම් එතන ටෝච් එකක් තියෙනවා, UV ටෝච් එක. ඒකේ ලයිට් එකක් තියෙනවා, UV ලයිට් එක. ඉතින් ඒක ලයිට් එක වාට ගැහුවොත් සරල කෙනෙක්ට කියන්නේ පොඩි කෙනෙක්ට උනත් සෆාය රේන්ජ් එක අඳුරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේක තමයි මල්ටි කලර් විදිහට එන සෆාය රේන්ජ් එක. මේක කොරන්ඩම් ෆැමිලි එක. මේකට කියන්නේ කොරන්ඩම් ෆැමිලි කියලා. මේක රෆ් ගල්, ඒ කියන්නේ රළු මැණික්. වාට සාමාන්‍ය අයිඩියා එකක් ඇති සෆාය රේන්ජ් එකට මොනවද අයිති වෙන්නේ සහ අයිති නොවෙන්නේ කියලා. එතකොට බර අණුවත් වෙනස් වෙනවා, කලර් එක අණුව වගේ ගොඩක් දේවල් මේක ඇතුලේ බලා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට ඒ ටික ඉස්සරහට කතා කරන්නම් කොහොමද අපි හරියටම ගලක් අඳුරගන්නේ, කොහොමද පළුදු බලන්නේ, කොහොමද වැඩ කරන මට්ටමකට ගන්න ගලක්. ඒ හැම දෙයක්ම මම ඉස්සරහට කතා කරන්නම්. විශේෂම මම අද කියලා දෙන්නම් කොරන්ඩම් ෆැමිලි එක. එහෙම නැත්නම් මෙන්න මේ සෆාය රේන්ජ් එකේ වාක්කුවෙන් කොහොමද ඔයාලා සෆාය එකක් කියලා, එහෙම නැත්නම් කොරන්ඩම් ෆැමිලි එකේ සෆාය ජෙම් එකක් කියලා අඳුරගන්නේ කියලා මම අද ඔයාලට විශේෂයෙන්ම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නම්. මොකක්ද වාක්කුව කියන්නේ? මම ඔයාලට මෙහෙම සරලව කියන්නම්. සාමාන්‍යයෙන් දැන් අපි බ්ලූ සෆාය ගලක් අතර ගමුකෝ. ඒක ගල අරගෙන ගලට ලයිට් එකක් එහෙම නැත්නම් අපි ටෝච් එකක් ගහලා එහෙම නැත්නම් සූර්යාලෝකයේ එහෙ මට්ටමත් එක්ක ගල අංශක 360ක්, ඒ කියන්නේ අපි අතේ තියාගෙන වටේ කරකවද්දි ලයිට් එකට ඉෆෙක්ට් වෙද්දි ගලේ පේන තද පාට, එහෙම නැත්නම් අපි බ්ලූ සෆාය එකක තද නිල් පාටක් පේනවනම් අන්න ඒක තමයි වාක්කුව කියන්නේ. එතකොට යෙලෝ සෆාය එකක එතනත් තද යෙලෝ කලර් එකක් පේනවනම් ඒක තමයි ඒකේ වාක්කුව කියන්නේ. ඔන්න ඔය විදිහට තමයි අපි සාමාන්‍යයෙන් ගලක වාක්කුවක් බලන්නේ. එතකොට දැන් අපේ අතේ ටෝච් එකක් නැහැ කියලා හිතමුකෝ. අපිට එතකොට සූර්යාලෝකයට ගල තියලා ගල අරගෙන බලලා ඇහැ මට්ටමින් පොඩ්ඩක් ගල කරකවද්දි ඔයාට ඒක හොඳටම බලන්න පුළුවන්. එතකොට තවත් මම ඔයාට පොඩි ටිප් එකක් කියලා දෙන්නම්. ඔයා සාමාන්‍යයෙන් පොලකට ගියා කියලා හිතන්නකෝ. ජෙම් මාකට් එකට ගියාට පස්සේ ඔයාට පුළුවන් පොඩි සුදු පාට භාජනයකට වතුර පොඩ්ඩක් පුරවගෙන ඒ සුදු පාට භාජනය ඇතුළට ඔයාගේ ගල දාලා පොඩ්ඩක් බලන්න. එතකොට හොඳටම ඔයාට තවත් වාක්කුව බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ගලේ තියෙන ලා පාට හොඳට පැහැදිලිව පේනවා වගේම ගලේ තියෙන තද පාටත් හොඳට පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට, ඒ කියන්නේ මම පාවිච්චි කරන පොඩි ටිප්ස් කිහිපයක් තමයි ඔයාට මේ වීඩියෝ එකෙන් අරන් ආවේ. කොහොමද වාක්කුවක්, ඒ කියන්නේ අපි සෆාය රේන්ජ් එක සෆාය ගලක් මිලදී ගනිද්දි කොහොමද වාක්කුව බලන්නේ කියලා තමයි මම මේ හරහා පොඩි අයිඩියා එකක් ඔයාලට දුන්නේ. ඒ වගේම තමයි මේ කොරන්ඩම් ෆලෝ එහෙම නැත්නම් සෆාය ෆැමිලි එකේ කලර්ස් 7ක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ගල් වර්ග 7ක් තියෙනවා, පාට 7කින්. මොනවද ඒ පාට 7? ඔයා දන්නවනේ දේදුන්නේ පාට. දේදුන්නේ පාට 7ම වාට කොරන්ඩම් ෆැමිලි එකේ එහෙම නැත්නම් සෆාය රේන්ජ් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ප්‍රධාන වශයෙන්ම වාක්කුව සහ සෆාය රේන්ජ් එකක් අඳුරගන්නේ කොහොමද කියලා ඔයාට දැනට අයිඩියා එකක් එන්නේ නැති. මොකද වාක්කුවෙන් තමයි සෆාය ෆැමිලි එක ප්‍රධාන වශයෙන්ම අඳුර ගන්න පුළුවන්. මේ තියෙන්නේ බ්ලූ ටින්ට් එකෙන් ආපු ක්‍රිස්ටල් එකක්. මේක ක්‍රිස්ටල් කියලා තමයි අපි හඳුන්වන්නේ. ඉතින් මේකේ ෂේප් එක එහෙම නැත්නම් මේකේ බොඩි එක ඔයාට සෆාය ෆැමිලි එකේ එහෙම නැත්නම් කොරන්ඩම් ෆැමිලි එකේ මේකේ බොඩි එක දැක්ක ගාම අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි මේක තියෙන්නේ ක්‍රිස්ටල් ෂේප් එකට කියලා. එතකොට මේකට ඇවිල්ලා තියෙන මේ ෂේප් එක එහෙම නැත්නම් මේකේ ස්වභාවයෙන්ම තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම ඔයාලට තව ලොට් එකක් දාලා පෙන්වන්නම්. මේක තනිකරම ක්‍රිස්ටල් ලොට් එකක්. එතකොට මේකේ ෂේප් එක, ඒ කියන්නේ එතකොට මේක ග්ලාස් බොඩි එන්නත් පුළුවන්, සාමාන්‍ය
රෆ් ගල ඒ විදිහට තමයි ක්‍රිස්ටල් ක්වොලිටියට තමයි මේක මෙතෙන්දි බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන පොඩි අයිඩියක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ෆැමිලි එකේ බොඩි එක එන්නේ මේ විදිහට වාර් ක්‍රිස්ටල් එකක් අඳුර ගන්න පුළුවන්. මේ ෂේප්ස් ටික පොඩ්ඩක් අයිඩියා එකක් දාගත්තොත් ඔලුවට මේක ග්ලාස් බොඩි එන්න පුළුවන්. නෝමල් රෆ් ක්වොලිටියටත් මෙතන බොඩි එක ඔයාට බලා ගන්න පුළුවන්. මේ ෂේප් එක ක්‍රිස්ටල් ක්වොලිටි කියලා තමයි කියන්නේ. මේක බ්ලූ, yellow, pink, purple එක එක කලර් රේන්ජ් වලින්. ඒ කියන්නේ සෆයර් රේන්ජ් එකට එන කලර්ස් 7කින්ම ඔයාට ක්‍රිස්ටල් එක බලා ගන්න පුළුවන්. එතකොට මේක සෆයර් රේන්ජ් එකට එහෙම නැත්නම් කොරන්ඩම් ෆැමිලි එකට තමයි අයත් වෙන්නේ. එතකොට මම තව එකක් පෙන්නන්නම්. මේ තියෙන්නේ පත්මරාජ. මේකේ කලර්ස් කිහිපයක් බලා ගන්න පුළුවන්. මේ මම දාන ෆොටෝස් 3-4ම පත්මරාජ කලර් එකට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම පොඩ්ඩක් ඉස්සරහට මම කියලා දෙන්නම් පත්මරාජ එන කලර්ස් මොනවද කියලා. ඒ කියන්නේ මෙතන මම ඔයාලට පොඩි අයිඩියා එකක් දුන්නේ. ස්වභාවයෙන්ම ගලේ එන පිහිටීම තමයි මේ විදිහට අපිට අඳුර ගන්න පුළුවන්. එතකොට අපි මේකේ වාක්කුව බලලා තමයි අපි කට් ඇන් පොලිෂ් කරන්නේ. ඉතින් මම ඔයාලට කට් ඇන් පොලිෂ් කරපු ගල් කිහිපයක පොඩි වීඩියෝස් කිහිපයකුත් දාන්නම්. එතකොට අපිට වාක්කුවක් බලලා කොහොමද හරියටම ගල කට් කරන්නේ, මුහුණත එන්නේ කොයි පැත්තටද, එතකොට ගලේ යටි පැත්ත එන්නේ කොයි පැත්තටද, ඒ කියන්නේ බොටම් එක, ඒක අයිඩියා එකක් ගන්න පුළුවන් ගලේ වාක්කුව ඔයාට හරියටම නිරීක්ෂණය වුණොත් විතරයි. ඒක ගොඩක් වෙලාවට කටගේ සම්බන්ධ ක්‍රියාවලියක් වුණත් ඔයා ගලක් මිලදී ගනිද්දි, ඒ කියන්නේ ඔයා ජෙම් බිස්නස් එක මුලින්ම පටන් ගනිද්දි අනිවාර්යයෙන්ම වාක්කුව බලන්න ඉගෙන ගන්නම අවශ්‍යයි. එතකොට තමයි ඔයාට බිස්නස් එකත් කොල්ටියට අරගෙන යන්න පුළුවන් වෙන්නේ. මොකද ඔයාගේ කස්ටමර් කෙනෙක්ට හරියටම ගලක් බිස්නස් කරද්දී ඔයාටත් මේ ගල ගැන හරි අයිඩියා එකක්, හරි නොලෙජ් එකක් තියෙන්න අවශ්‍යමයි. ඉතින් මම මෙතන වීඩියෝස් 3-4ක්ම ගෙනත් තියෙනවා. හරියටම වාක්කුවට ගල් කිහිපයක් කට් කළාම පේන්නේ මොන විදිහටද කියලා ඔයාට දැන් මේ වීඩියෝස් කිහිපයකින් අයිඩියා එකක් ගන්න පුළුවන්. මෙතන තියෙන එක බ්ලූ සෆයර් එකක්. ඒ කියන්නේ මේක හීට් කරපු ගලක්. ඒ කියන්නේ ගෙවුඩයක් අරන් හීට් කරපු ගලකින් තමයි මේ බ්ලූ සෆයර් එක කට් කරලා තියෙන්නේ. ඉතින් මේක 1+ ජෙම් එකක්. ඒ වගේම මේක තමයි natural blue එකක්. මේක සාමාන්‍යයෙන් corn flower, ඒ කියන්නේ third color එකෙන් තමයි බලා ගන්න පුළුවන්. ඉතින් මේකත් වාක්කුවට බලලම තමයි හරියටම කට් කරලා තියෙන්නේ. ඉතින් ඒකින්ද color එකත් හොඳට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම තමයි මේක yellow sapphire එකක්. මේකත් වාක්කුව හරි හැටි බලලා තමයි කට් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලට bottom side එකෙන් color එක ලා වගේම top එකෙන්, ඒ කියන්නේ මුහුණතින් හරියටම ලා තද පාටක් හොඳට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක පත්මරාජයක්. මේකෙත් හරියටම වාක්කුව බලලා තමයි ගල කට් කරලා තියෙන්නේ. එතකොට ගලේ තියෙන කලර් එක හරි හැටි වීඩියෝ එකක් කළත් ඔයාගේ අතට ගත්තත් හොඳටම බලා ගන්න පුළුවන්. ඉතින් වාක්කුව බලනවා මුලින්ම හරි හැටි ඉගෙන ගන්න. එතකොට ඔයාට ගොඩක් පහසුවෙන් මේ ජෙම් බිස්නස් එක through ඔයාට ඩිවලොප් වෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් පත්මරාජ, බ්ලූ සෆයර් මේ හැම රේන්ජ් එක, කියන්නේ සෆයර් රේන්ජ් එකේ කොරන්ඩම් ෆැමිලි එකේ එන හැම ගලක්ම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදියට තමයි අපි වාක්කුව බලන්න ඉගෙන ගත්තොත්, හරි අයිඩියා එකක් ගත්තොත් අපිට මේ ජෙම් බිස්නස් එක කිසිම ෆේල් නේෂන් එකක් නැතුව අපිට කරගෙන යන්න පුළුවන්. දැන් අද අපි කතා කළේ සිලෝන් සෆයර්. ඒ කියන්නේ ලංකාවෙන් හම්බෙන සෆයර් රේන්ජ් එකක් ගැනනේ. එතකොට ලංකාවේ හම්බෙන කොරන්ඩම් ෆැමිලි එකට එන කලර්ස් මොනවද? ඒවා පිහිටීම මොන වගේද? රළු මැණිකක් වෙන්නේ කොයි වගේද? ওই දේවල්නේ අපි අද පළවෙනි වීඩියෝෙන් කතා කළේ. එතකොට අපි තව කතා කරනවා ලංකාවෙන් එළිය. එහෙම නැත්නම් මැඩගස්කර් වල, ඊට පස්සේ මොසැම්බික් වල, මේ ලෝකේ හැම තැනම සෆයර් ගල් බලා ගන්න පුළුවන්. ඒවා අපි ඉස්සරහට වීඩියෝස් වල කතා කරමු. ඉතින් අදට කොරන්ඩම් ෆැමිලි එක ගැන කතා කරපු විස්තර ටික මම හිතනවා ඔයගලන්ට හොඳට තේරුම් ගන්න ඇති කියලා. ඉතින් ඔයගලන්ට තවත්මත් කෝස් එකට එකතු වෙන්න බැරි වුණා නම් මම ඔයගලන්ට WhatsApp නම්බර් එක මම දාලා තියන්නම්. ඒ වගේම ඔයගලන්ට අවශ්‍ය කරන ඕනිම ගලක් අපගෙන් මිලදී ගන්නත් හැකියාවක් තියෙනවා. ඉතින් මම ඒකට contact numbers details මම ඔක්කොම දාලා තියන්නම්. ඉතින් කොරන්ඩම් ෆැමිලි එක ගැන ඔයගලන්ට මොන හරි නොතේරෙන දෙයක් තියෙනවා නම් මගේ WhatsApp එකට මැසේජ් එකක් දාන්න පුළුවන්. ඒ වගේම ඔයගලන්ට අඳුර ගන්න බැරි මොන හරි ගල් ඔයගලන්ගේ අතේ තියෙනවා නම්
මට වීඩියෝ එකක් හරි ෆොටෝ එකක් හරි දාලා ඒක ගැන අයිඩියා එකක් ගන්නත් ඕගොල්ලන්ට හැකියාවක් තියෙනවා. ඉතින් තවත් මොන හරි අවශ්‍ය කරන විස්තර ඕගොල්ලන්ටත් මොන හරි අවශ්‍ය වීඩියෝස් තියෙනවා නම් WhatsApp message එකක් දාලා තියන්න. එහෙම නැත්නම් කමෙන්ට් එකක් දාලා තියන්න. එතකොට ඕගොල්ලන්ට තවත් වැඩි විස්තර මේ බිස්නස් එක ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්.